ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඇත්තට මේ අන්තිම වීඩියෝ එක පළ කරලා බොහෝ දින ප්‍රමාණයක් ගත වුණා. තා වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න. ඒකට හේතුව ඉතින් මේ වැඩ කටයුතුත් එක්ක තිබ්බ කාර්යබහුලීත්වය තමයි. ඉතින් මුලින්ම සිහිපත් කරන්න ඕනි මේ පසුගිය දවස්වල මේ රටේ ඇති වුණ ආපදා තත්ත්වෙන් මියගිය සියලු දෙනාටම උතුම් නිර්වාණ සුවය ලැබෙන්නත්, ඒ වගේම විපත් කරදර වලින් රෝග ආතුර වෙලා ආබාධ වෙලා ඉන්න අයට ඉක්මන් සුවය ලැබෙන්නත්, යලිත් මෙවන් විපතක් මේ රටේ කිසිදු තැනක නොවෙන්නත් සියලු දෙවිදේතන් වහන්සේලාගේ පීඨ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඉතින් අද වීඩියෝ එක ගැන අපි කතා කරමු. ඉතින් ඇත්තට අද වීඩියෝ එකේදී කතා කරන්නේ ඔබේ දුර නොහිතන කම. ඒ කියන්නේ ඔබ ශනික තීරණ ගන්නවා, ඔබ දුර හිතන්නේ නැතුව ඔබ මෙන්න මේ දේවාල වලට අහු වෙලා මේ වින බන්ධන කපා ගන්න ගිහිල්ලා ඔබ සතු ධනය, ඔබ සතු යාන වාහන පවා, ඔබේ දරු පවුල පවා නැති කර ගන්න අවස්ථාව පිළිබඳව. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා හිතුනේ. අද මට මහත්මයෙක් කතා කරා හලාවත ප්‍රදේශයෙන්. ඉතින් ඇත්තට මේ මහත්මයාත් මේ වීඩියෝ එක බලනවත් දන්නේ නැහැ. ඉතින් ඇත්තටම පොඩි කාලේ ඉඳලා ඇතිවෙච්ච ප්‍රශ්නයක් ගැටලුවකට යා කිව්වා ගණන් වශයෙන් දේවල් 45කින් දැනට මම වින කපලා තියෙනවද කියන එක. එතකොට ඔයාලා දන්න විදිහට මම හැමදාම අහන්නේ එකම ප්‍රශ්නයයි. එයාගිනුත් ඒක තමයි ඇහුවේ. මම එහෙම මහත්තයා කවුද මේ විනයකා කියලා. ඉතින් ඇත්තට මේ මිනිස්සයා අර අපි කියන්නේ විනාඩි 10ක් 15ක් කතා නොකර හිටියේ මොකද එයාට තේරුමක් නැහැ මේ විනයකා කියන කෙනා කවුද කියලා. පස්සේ මම ඇහුවා දැන් මොකද්ද ඔයා කැපුවේ? ඊට පස්සේ එයා කියනවා දේවාල වලින් කිව්ව නීච කුල බන්ධනයක් තියෙනවා කියලා. තැනකින් කිව්ව මහසොන් බන්ධනයක් තියෙන මෙන්න මේ වගේ කාරණාවලට තමයි පිළියම් කරේ කියන එක පිළිබඳව. ඉතින් හැබැයි කිසිම දේවාලකින් මේ මිනිස්සෙට විනයක් කියලා නැහැ. විනය මොකද්ද කියන එක මේ මිනිස්සෙට දැනුම් දීලා නැහැ. ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා නිසා මේ මිනිස්සයා අසරණ වෙලා දැනට 30ක් ගානට ගමේ පවුලෙත් එයාට ආමන්ත්‍රණය කරනවා කියලා ඉතින් එයා කිව්වා. ඉතින් ඇත්තටම අපේ මිනිස්සු නොදන්න කාරණයක් තියෙනවා. දැන් දේවාලයක් වුණාට පස්සේ අතීතයේ අපි ගමේ දේවාලයකට ගිහිල්ලා බුලත් අතක් දුන්නාට පස්සේ ඒ මිනිස්සේ ශාස්ත්‍රය කියනවා. හරිද? ගෙදරට යන පාර කියනවා, හැඳන් ඉදපු ඇඳුම තියෙනවා, කාපු බීපු දේ කියනවා. ඔය හැම කාරණේම කියලා විනයක් තියෙනවා කියනවා, දෝෂයක් තියෙනවා කියනවා. අපි කියන්නේ රුපියල් 300යි 200යි සමහරක් අය නිකන් කියනවා. ඔන්න ඔය වගේ පඬු වලට තමයි වැඩ කටයුතු වෙන්නේ. ඉතින් එතනදී ගැටලුවක් නැහැ. එයා ඒක බලලා කිව්වාට පස්සේ මිනිස්සු ඒවට ඉතින් පිළියම් සිද්ධ කර ගන්නවා. ඒක හරි ගියා හෝ නොගියා. හැබැයි මේ මෑත කාලීනව මේ වරන් අවසර ප්‍රබල වීමත් එක්ක වරන් වලට අලුතෙන් අවසර එකතු වීමත් එක්ක මේ වරන් බෙදලා දීලා තියෙන විවිධ ශේෂ්ත්‍රයන් හරහා වැඩ කටයුතු කරන්න. එක ශේෂ්ත්‍රයක් තමයි වරන් සුද්ධ කිරීම, වරන් හිර කැපීම, ඥාති බල ගැන්වීම, වරන් බල ගැන්වීම වගේ ශේෂ්ත්‍ර. තව ශේෂ්ත්‍රයක් තමයි වින බන්ධන කැපීම, දෝෂ අයින් කරන. ඉතින් තවත් ශේෂ්ත්‍රයක් තමයි හැර ගියා ගැන්වීම වගේ කාරණා. තවත් ඉන්නවා අපි කියන්නේ දඬුවම් දෙන වරන් අවසර ලැබිච්ච අය. ඔන්න ඔය වගේ අද කාලේ බහුතරයක්ම ලැබෙන වරන් යම්කිසි ශේෂ්ත්‍ර කාණ්ඩ ඔස්සේ බෙදිලා තමයි හැදෙන්නේ. ලැබෙන්නේ. ඉතින් මේ වරන් වලින් හැම දෙයක්ම කරන්න බෑ. තමන්ට අවසරේ ලැබිච්ච කාරණේ විතරයි කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ මේ වින කපන්න අවසරයක් නැති, විනයක් බලන්න අවසරයක් නැති කෙනෙක් විනයක් කපන්න ගියාට පස්සේ වෙන්නේ විනය කැපීම නොවේයි. ඒ ඉන්න විනයකා තවත් බලවීම සහ විනය තව බලවීමක්ම පමණයි. ඉතින් ඒක හොඳින් තේරුම් ගන්න. ඔබ විනය කපන අවස්ථා 100කදී ඒ විනය නොකැපුණොත් එක අවස්ථාවකදී හරි ඒ 100දිම වෙන්නේ ඇඟේ ඉන්න විනයකා තව තවත් අර දෙන පුද පූජා කටයුතු හරහා බලවීමක් සහ මන්ත්‍ර සිද්ධ වෙනවා. විනයකාට කැපුම් මන්ත්‍ර නැවත අහන්න නැති ප්‍රශ්නිකුත් එතන ඇති වෙනවා. ඉතින් ඒ කාරණා ඔබ නොදන්න කාරණා. හැබැයි ඒව ඔබට ඇති වෙන්න පුළුවන් ඔය ඔබ අපි කියන්නේ සුදුසුකම් නැති දේවාල වලින් වැඩ කටයුතු කරගන්න ගියාට පස්සේ. ඉතින් ඇත්තටම විනයක් කිව්වට පස්සේ මම හැමදාම කියන විනය උපතක් විපතක් තියෙනවා කියලා. එතකොට විනයේ ඉන්න විනයකා හඳුනා ගන්න බැරුව කොහොමද මේ විනයකාට කොහොමද මේ පිරිවරට පුද කැප කරන්නේ? කොහොමද විනයකා ඇඟෙන් අයින් කරන්නේ? ඒ විනය කැපෙන එකේ 90%ක්ම වෙන්න ඕනි විනයකා ඇඟෙන් අයින් වෙන එක. නැත්තම් මොන විනය කැපුවත් කරන්නේ විනයකා ඇඟේ නෑ. මොකද පෙලක් වෙන තියෙනවා කැපුවත් විනයකා ඇඟේ ඉන්නවා. යන්නේ හැඟ දාලා. ඉතින් මෙන්න මේ විනයක් කපන එකේදී ප්‍රධාන කාරණේ ශරීරගත විනයකා ඇඟෙන් ඉවත් විය යුතුමයි. ඉතින් විනයකා ඇඟෙන් ඉවත් වෙන්න නම් මේ විනයට ඉන්නේ යකා මොකಾದ කියලා අඳුන ගන්න ඕනේ. මේක යකෙද්ද පෙරේතේද්ද භූතේද්ද මොකෙද්ද කියලා අඳුර ගන්න ඕනේ. ඉතින් එහෙම අඳුර ගන්න නැති කෙනෙක් කොහොමද විනයක් කපන්නේ? ඒ මිනිස්සේ කරන්නේ මොකද්ද? කරන්නම් වාලේ අර වැඩ කරන පිළිවෙලට බුදුන් වඳින කෙන් පටන් අරගෙන දේව පූජා ටික තියලා දෙවියන්ට මල් යහන් කවි කියලා බෙර ටික ගහලා බහිරව පූජාව කැප කරලා
යක්කුණ්ඩල ගහලා කොටු ටික කන්න බොන්න දීලා දෙහියව පොල්ලෝ ටික කපන්න තියෙන තීන්දුව ටික සේරමත් කපලා එතකොට දාන තියෙන යන්ත්‍ර සේරමත් දාලා උදේට කිරිත් උතුරවල යනවා. ඔච්චර තමයි. දැන් ඔය ටික හරියට ලස්සනට වෙනවා. හැබැයි ඕක ඇතුලේ ඔබ පොඩ්ඩක් කල්පනා කරාද මේ විනය කැපිලද කියන එක. විනය ඉවත් වෙලාද ඇඟෙන් කියන එක. ඉඩමෙන් ඉවත් වෙලාද කියන එක. ඔබට ඒක අපි කියන්නේ කල්පනා වෙන්නේ නැහැ. මොකද ඔබ ඒ ගැන දැනුමක් අවබෝධයක් නැති නිසා. ඉතින් අන්න ඒ දැනුම අවබෝධය ඔබ තුල ඇති කරන්නයි මෙන්න මේ වීඩියෝ මේ විදියට වෙලාව වැය කරගෙන ලැබෙන ඉඩ ප්‍රමාණය පොඩි වුණත් ඒ ලැබෙන පොඩි ඉඩකදී හරි ඔයාලට මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් ඒක නිසා මම හැමදාම කියන වගේ මේ කණින් අහලා කණින් පිට කරන්න එපා. මේ වගේ අතරන වෙලා ඉන්න අය දැනුවත් කරන්න. මේ ඔයාලගේ අනිත් අය අතර බෙදා ගන්න. channel එක subscribe කරලා ඉදිරියට මේ වැඩ කටයුතු කරගන්න ඔයාලගේ උදව් දෙන්න. එතකොට ඔයාලත් මේකට අපි කියන්නේ සහසම්බන්ධ වෙලා ඔයාලත් තව කෙනෙක් මේක අහලා තව කෙනෙක් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගත්තා නම් ඒක ඒ පිනත් ඔයාලට එනවා. ඉතින් ඔය වින බන්ධනයකදී පුද කැප කරද්දී අපි හිතන්නකෝ උදාහරණයක් විදිහට ආතුරයට විනය කරලා තියෙන මහසෝන් පැත්තෙන් කියන එක. එතකොට මේක දන්නේ නැතුව යනවා දේවාලික කපු මහත්තයෙක් මේ විනය කපන්න ගිහිලා කඩවර පැත්තට අඬ ගහලා පුද කැප කරලා විනය කපනවා. දැන් හරිද එතකොට? නැහැ. කවදාවත් තමන්ගේ නම නොකිය යක්ෂ කොට්ටාස ඇවිල්ලා කවදාවත් පුද කැප ගන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක ඇඟේ ඉන්න විනයකා වේවා පිටින් කියන එකෙක් වේවා තමන්ගේ නම කියලා අදාළ විදියට අඬ ගැහැවුවොත් විතරමයි යක්ෂ බලවේග පුද කැප ගන්න. එහෙම නැතුව කිසිම පිරිවරකින් පුදක් කැප ගන්න නැහැ. ඉතින් ඒ නිසා මේ කඩවර පැත්තට අඬ ගහලා පුද දීලා මහසෝන් විනයක් කපන්න බෑ. මහසෝන්ට අඬ ගහලා පුද දීලා කඩවර විනයක් කපන්න බෑ. ඒක නිසා තැනට සුදුසු නුවණ භාවිතා කරලා අදාළ කෙනාට පුද දීම ප්‍රමාණවත් විනයක් කපනකොට. හැබැයි කාරණේ අදාළ කෙනාට පුද දෙන්නත් මේ දේවාලය කරන කෙනා අන්ධයෙක් නොවි. මෙයාට මේ විනය 6-4 පේන්න ඕනි. විනයකා හඳුනා ගන්න ඕනි. එහෙම නැතු මේ විනය කවදාවත් කපන්න බෑ. ඒක නිසා ඔබ මින් ඉදිරියටවත් දේවාලයකට යනවනම් විනය දෝෂයක් බලන්න අනිවාර්යයෙන් වින පරීක්ෂාවක් කරගන්න. ඔන්න ඔය මං කියපු කාරණා ටික ඒ පේනෙට හෝ සාස්ත්‍රයට හෝ මොකකට හෝ කියවෙන්න ඕනි. එහෙම නැති අයට වැඩක් බාර දෙන්න එපා. ඒක ගඟට කැපුවා ඉනිහා සමානම වෙනවා. අනිවාර්යෙන් ඔබේ සල්ලි මුදල් අපතේ යෑමක් පමණයි. ඒක නිසා විනයේ ඉන්න විනයකා හඳුනාගත්තා නම් කිසිම ගැටලුවක් නැහැ. ඒ විනය කපන්න පුළුවන්. විනයකා මෙල්ල වෙනවා නම කිව්ව ගමන් මේ හවල් පිරිවරේ කිව්ව ගමන් ඉතින් ඒකට බලන කෙනා මේක දකින්න අවසරයක් තියෙන්න ඕනි සහ මෙල්ල කරගන්න අවසරයක් තියෙන්න ඕනි. ඒ නිසා දෙන්නම් වාලේ වැඩ දෙන්නේ නැතුව සුදුසු අවසර තියන අය හොයාගෙන ඒ අයට පමණක් ඔබේ වැඩේ දෙන්න. එතකොට ඔබේ සියලු දේවල් සාර්ථක වෙවි. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. ඔඩ්ඩි වඩික සිද්ධ සූනියන් දෙවි හාමුදුරුවන්ගේ පීඨයි ආරක්ෂාවයි.